අද දවස අපි පටන් ගත්තේ තායිලන්තයේ ලොකු ඉතිහාසයක් තියෙන තැනකින්. මෙතනට කියන්නේ මංකි කේව් කියලා. නමින්ම හිතා ගන්න පුළුවන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. පෞරාණික පන්සලක් වගේම තායිලන්තයේ ආදිවාසීන් සටහන් තැබූ ගල්ලෙනකුත් මෙම ස්ථානයේ තියෙනවා. මේ ගල්ලෙන කළුගල් වගේම හුණුගල් වලින්ද නිර්මාණය වෙලා තියෙනවා. මේ ගල්ලෙන කොච්චර ලොකුයිද කියලා කියනවා නම් මීටර 500ක් ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන්. මේ ගල්ලෙනෙන් උමම් මාර්ග කිහිපයක් අපිට දකින්න ලැබුණා. හැබැයි මේ වෙනකොට ඒ උමම් මාර්ග ඔක්කොම තායිලන්ත රජයෙන් වහලා තියෙන්නේ. හුණුගල් වලින් බේරෙන වතුර නිසා ගුහාව ඇතුළ ගොඩක් සීතලයි. ආදිවාසීන්ගෙන් පස්සේ මේ ගුහාව භික්ෂූන් වහන්සේලා විසින් වන භාවනා කරන්න භාවිතා කරලා තියෙනවා. තායිලන්ඩ් ඇවිල්ලා ATV රයිඩ් එකක් කරේ නැත්නම් වැඩක්ම නැහැ. ඒ නිසා තමයි පූකෙට් සහ ක්‍රාබි කියන ඒරියාස් දෙකේ හරියටම මැද පිහිටලා තියෙන තැනක තමයි මෙන්න මේ කියන ATV රයිඩ් එක අපි කරන්නේ. ඒක නම් වෙනම ලෙවල් එකක එක්ස්පීරියන්ස් එකක්. කැලෑවල ගස් අස්සෙන් මඩ වගුරු අස්සෙන් රිංගලා යනකොට ඒ එක්ස්පීරියන්ස් එක ආයෙ වෙන කොහෙන්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි අපි ATV රයිඩ් එක ඉවර කරලා නිම කරන්න ඕනි තැනට එනකොට අහසත් කළුවර වෙලා තිබුණා. ATV රයිඩ් එක ඉවරලා අපි කෙලින්ම ආවේ අලි වෘතල් බලන්න. ජීවිතේට අලියෙක්ගේ පිටේ නැගලා නොතිබුණු මට මේක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් වුණා. ඔන්න ඊට පස්සේ අපේ ගමන පටන් ගත්තා. අපි යන්නේ කැලෑවක් ඇතුළට. කැලෑවක තියෙන දොලකත් බැහැලා වතුරෙන් නාගෙන එන්න තමයි මමයි අපේ යාළුවෝ ටිකයි මේ වැස්ති වෙන්නේ. කොහොමද තායිලන්තයේ ක්‍රාබි කියන්නේ සෝබාදාමින් ගොඩක් ලස්සන තැනක්. තායිලන්තයේ ඇවිල්ලා වෝටර් රාෆ්ටිං කරේ නැත්නම් නිකන් දවල්ට බත් කෑවිලා වගේ. ඒ නිසා ඕගොල්ලන්ගේ බකට් ලිස්ට් එකේ මේක අනිවාර්යෙන්ම තියාගන්න. කොහොම නමුත් අපේ යාළුවෝ සෙට් එකට බෝට්ටු දෙකක තමයි යන්නේ. සෞදි, කසකස්තානෝයි යුක්‍රේන යාළුවෝ සෙට් එක මාත් එක්ක වැටුණා. ඒ රටවලත් වෝටර් රාෆ්ටිං නැති නිසා මේ මගේ යාළුවෝ ටිකත් අද දවසේ හොඳට එන්ජොයි කළා. So yeah, now අපි water rafting කරා, ඊළඟට ගොඩක් adventure games කරා. දැන් ඊළඟට යනවා zip line. Okay, let's go. So cool!
අද අපි දවස පුරාම සෑහෙන්න ඇඩ්වෙන්චර් ගේම්ස් කරා. මේ ඇඩ්වෙන්චර් zone එක තියෙන්නේ ලොකු කැලෑවක් මැද්දේ. ඒ කැලෑවේ ඉන්න අතරතුර ඒ සුන්දරත්වයේ විඳින ගමන් තමයි අපිට මේ හැම ඇඩ්වෙන්චර් එකකටම මුහුණ දෙන්න සිද්ධ වුණේ. අද දවසම මහන්සි වෙලා අන්තිමට හවස මේ වගේ තැනක හිත නිවෙන විදිහට පාඩුවේ ඉන්න තියෙනවා නම් කොච්චර සනීපයිද. Shoes on the golden ground. Sway in the autumn leaves. You are beautiful when you look at me. Can you feel my love? Can you feel my love? Oh, 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 oh. Can you feel my love? Can you feel my love? So this is my last day in Krabi, Thailand. Unfortunately, I'm so sad to leave this place. Bangkok, Phuket, a places where I'm really obsessed with Krabi. It's so good. It's so feel, it's more into nature. I'm in love with this place. Look at this. කොයි පැත්ත බැලුවත් කඳු කැලෑ ග්‍රීනරි වා සෝ මේ කරාබි වල හැම ප්ලේස් එකක්ම වගේ මම එක්ස්ප්ලෝර් කරා කියලා මම හිතනවා. තව එකම එක දෙයක් මට ඉතුරු වෙලා තියෙනවා. හොටෙල් එකේ පූල් එකට බහලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊයේ තායි මසාජ් එකකටත් ගියා. ෆුල් බොඩි මසාජ් එක. It was so good. මාරු ප්‍රොෆෙෂනල් එක ප්‍රොෆෙෂනල් විදිහට ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා. අපේ මිනිස්සු තමයි අපේ රටේ මිනිස්සු තමයි සායි මසාජ් කිව්වම වෙන දේවල් ඔළුවේ දාගෙන දෙන්නේ. But this is so professional, so good. මාර relaxing. It's good. ටුවරිස්ලා එන්න වැඩි වෙන එකෙන් කරාබි අපවිත්‍ර වෙන එක වළක්වන්නත් ඒගොල්ලෝ මේ විදිහට එක එක දේවල් කරලා තිබුණා. ඔන්න ඉතින් කියපු විදිහට අන්තිමටම මගේ බකට් ලිස්ට් එකේ ඉතුරු වෙලා තිබුණු වැඩේ කරන්නත් මම ආවා. ඒ ලොකේෂන් එකත් මාරම ලස්සනයි. Before I go to the airport, I'm just going for the last one time to have a coffee in Krabi. I'm gonna miss this place. I don't know. I feel so bad to leave this place. That much I love it. Oh. ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. කාර්ය බහුල පීඩනයෙන් පිරුණු ජීවිතයෙන් මිදෙන්න කියලා ආපු මේ දවස් 7 හිත්වලින් මතක සටහන් වලින් පුරවගෙන මං කරාබි වලින් ආයේ ඩුබායි බලා යනවා. සෝලෝ ට්‍රැවල් කරපු මට අලුත් යාළුවෝ, අලුත් අත්දැකීම්, අලුත් හදවත් එක්ක අලුත් ජීවිතයක් හම්බුණා වගේ ලොකු ෆීලිං එකක් දැන්නා. ඔයත් ආයේ ට්‍රැවල් කරලා ලෝකෙ බලන්න තව කවුරුත් එනකම් බලන් ඉන්න එපා. අදම පටන් ගන්න.
මේ ලෝකෙ ලස්සන තැන් තව ගොඩක් තියෙනවා. ඔයා එනකම් බලන් ඉන්න.